අයිබෝන් ඉතින් වයිෆයි මොන අපි දැවිලා තියෙන විශේෂ ස්ථානයකට මේක ගැන මම පැහැදිලි කිරීමක් කරනවා. අපි දන්නවා අප්‍රේල් මාසය කියන්නේ සිංහල දෙමළ අපි හැමෝගෙම බොහොම වැදගත් ඒ වගේම හරි ආඩම්බර මාසයක් බොහොම ගෞරවනීය මාසයක්. ඉතින් සිංහල අලුත් අවුරුද්ද ලබලා ඔන්න 2025 ලබලා අපිට කැවුම් පිළිපත් කාලා අපි බොහොම සතුටින් සමගින් ඉන්න වෙලාවේ අපි අද විශේෂ නැගත් දවසේ හිසතෙල් ගෑම නැගත වෙනුවෙන් විශේෂ ස්ථානයකට ආව ගාල්ල දිස්ත්‍රික්කයේ අලුත්වල ගමේ බොහොම සුන්දර ගමක සුන්දර ස්ථානයක ඉන්නේ සිරිලක වෙදගෙදර. ඔබටත් පුළුවන් ඔන්න ඇවිල්ලා බලන්න හරි ලස්සන වටපිටාවක් ඒ බොහොම ගැමී පරිසරයක් එක්ක තියෙන මේ සිරිලක වෙදගෙදරට ආව ගමන් හරි අමුතු සනීපයක් අපිට දැනෙනවා. ඉතින් ඒත් එක්කම හිසතෙල් ගෑම ගැන අපි කතා කරන්න සමද කරගන්නවා සිරිලක වෙදගෙදර වෙද මහත්තයා තරංග වෙද මහත්මයා අපි අහමු එතුමාගෙන් කොහොමද මේ වැඩ කටයුත්ත කරන්නේ කියලා. අයිබෝන් සුබලුත් අවුරුද්දක් වේවා. අපිට කියන්නේ දමාත්‍යා වයිෆයි නරඹන මේ සියලු දෙනාටම දැනගන්න මේ අපි හැම අවුරුද්දක් පාසාම හිසතෙල් ගෑම කරනවා. මේකේ තියෙන මේ කතා මොකක්ද ඒ වගේම අපි මේකේ තියෙන වැදගත් මොකක්ද අපේ දීර්ඝායුෂ ලැබෙන්නද මොකක්ද කියන හරියටම පැහැදිලි කරනවා. ඔව් අපි ඇත්තටම පැහැදිලි කරොත් මේක සූර්ය මංගල්‍ය. අපේ කැලෙන්ඩර් කියන්නේ ඉරායින් හොඳයි. ඒකට ඉතින් මේ දේවල් එක තමයි මේ ලෝක පැවැත්ම තියෙන්නේ. සහ විශ්වයේ ශක්තිය ලැබලා තියෙනවා. ඉතින් අපිත් එක්ක එකට ඉන්න අපේ ගමේ පිරිස සහ මගේ අපේ ස්ථානික රෝගීන් සියලු දෙනාටම අපි හැම අවුරුද්දම මේ විදිහට සිතල් ගම කරනවා. ඉතින් මේක අවුරුදු 10 ගණනක් තිස්සේ අපේ මුතුන් මිත්තගෙන් පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙනවා. ඉතින් මේකදී ඇත්තටම අපි අනුගමනය කරන්නේ එක අවුරුද්දක විවිධ ශාක වර්ගවල කොළ තමයි අපි ගන්න. ඉතින් මේ අවුරුද්ද ඇත්තටම අපි ගන්නෙ ඉසට කොඹපත් වලට කොළඹපත්. ඉතින් මේකේ ඉතා විශාල විශ්ව ශක්තියක් ගබඩා වෙච්ච ශාක දෙකක් මම හිතන්නේ ඔබතුමා දන්නවා ඇති කොළඹ ගහේ ලීය රන්වන් පාටයි අතටම ඒ වගේම කොහොඹ ගහ ඖෂධීය ගුණාංගයෙන් යුක්තයි. ඉතින් අපි හැම අවුරුද්දෙම හදලා ඒ අලුත් කුටු හදලා අලුත් මෝල් ගහක් තියලා අලුත් පැදුරක් තියලා ඒ උඩ ඉඳගෙන තමයි හිසට උඩියන් බඳලා පායට අනුමත අපි යොදා ගන්න ශාකයේ පත්‍ර තියලා ඉතින් දීර්ඝායු වෙන්න කියලා තමයි අපි මේ කටයුත්ත කරන්නේ. කොහොඹ මිශ්‍ර කොළ මිශ්‍ර ඒ කොළ මිශ්‍ර නානු හදලා ඒ නානුත් එක්ක අපි අලුතෙන් හිඳ ගන්නා විශේෂ ඖෂධීය තෛලයක් භාවිතා කරලා රෝගීන් සුවපත් වෙන්න කියලා අපි මේ කටයුත්ත මේ අලුත් අවුරුද්දේ ඒ විදිහටම ඉෂ්ට සිද්ධ කරනවා. බොහොම ස්තුතියි ආත්මයෙන් සුබන්තරවත් කියලා ප්‍රාර්ථනා කරනවා. වයිෆයි අපි නිරන්තරයෙන් ඔන්න ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ අලුත් තොරතුරු ලබා දෙන නිවුස් ලබා දෙන්න. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක හැමදාමත් අපේ YouTube channel subscribe කරලා නම් subscribe නැත්නම් දැන්ම ගිහිල්ලා like එකක් දාලා share කරන්න. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.